මම අද ඔයාලට ගෙනාවු වීඩියෝ එක තමයි මේ වීඩියෝ එකේ තියෙන කොෆි ටේබල් එක නිවැරදි ආකාරයට සවි කරගන්නේ කොහොමද කියලා පෙන්වන්න. අපි යමු වීඩියෝ එක බලන්න. අපි මුලින්ම කරන්න ඕනේ කොෆි ටේබල් එකේ තියෙන টොප් බෝඩ් එකට මේ වගේ ඇනයි ඒ වගේම ලීඩ් ඩබල් ටිකයි සම්බන්ධ කරගන්න ඕනේ. මේ විදිහට සම්බන්ධ කරගත්තාට පස්සේ අපි බලමු කොෆි ටේබල් එක හයි කරගන්නේ කොහොමද කියලා. ඔයාලට පේනවා මම එක පැත්තක ෂෙල්ෆ් තුනක් සම්බන්ධ කරලා තියෙනවා කැම් ලොක් වලින් ලොක් කරගෙන. ඒකේ එක සයිඩ් එකකට එන්නේ කළු පාට ෂෙල්ෆ් එක. මෙන්න මේ විදිහට ඒක හදාගත්තට පස්සේ টොප් බෝඩ් එකේ තියෙන ලී ඩබල් එකට බස්ස ගන්න ඕනේ මේක. මෙන්න මේ විදිහට බස්ස ගත්තට පස්සේ තමයි ඒක ලොක් කරගන්නේ. මේ පැත්තට එනවා තව ෂෙල්ෆ් දෙකක්. මෙන්න මේ වගේ තමයි ඒ පැත්තේ තියෙන ෂෙල්ෆ් එක හැදෙන්න ඕනේ. මෙන්න මේ මම අල්ලන ෂෙල්ෆ් එක ටිකක් දිගයි ෂෙල්ෆ් එක. ඒකත් මෙන්න මේ විදිහට තමයි තද වෙන්න ඕනේ කැම් ලොක් එකට. මෙන්න මේ විදිහට තද කරගත්තට පස්සේ අපිට ඊළඟට තියෙන්නේ මේකට එන බේස් පැනල් එක දාගන්න. බේස් පැනල් එක දාගන්න කලින් ඔයාලට පේනවා මම මේ වල ලී ඩබල් වගේක් රන්දලා තියෙනවා. ඒ වගේ ලී ඩබල් ටික දාගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පේනවා බේස් පැනල් එකේ මම ලෙග් වගේක් හයි කරලා තියෙනවා. මේ ලෙග් හයි කරන්න ඕනේ මෙන්න මේ කියන චූටි යන වලින්. ඔයාලට පේනවා මෙන්න මේවා තමයි එන්න යන. එimhe හයි කරගත්තට පස්සේ බේස් පැනල් එක කලින් ඒකට එනවා ඇලන් කියන වගේ. මෙන්න මේ ඇලන් කියන ටික තමයි දාගන්න තියෙන්නේ. දාලා තද කරගන්න ඕනේ. ඔයාලට පේනවා අපි මේ කොෆි ටේබල් එක සාදාගෙන අවසන්. මෙන්න මේ විදිහට තමයි හරියට නිවැරදිව හදාගත්තට පස්සේ කොෆි ටේබල් එක එන්න ඕනේ. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ එකක් අරන් ඉදිරියේදීත් මම ඔයාලා හමු වන්න එන්නම්. එතකන් ඔයාලා නිසාස් තත්තු YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.